දවසක් මම එක්තරා වැඩසටහනකට ආයතනයකට ගියා. වැඩසටහනට යනකොට ගොඩ කට්ටිය ඇවිල්ලා හිටියා ඒ වැඩසටහනට. මම දැක්කා හරි අමාරුවෙන් වැඩසටහනට ඇවිදගෙන යන වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා ඒ ආයතනයේ වැඩ කරන එක්කෙනෙක්. කොච්චර වයසට ගියත්. අම්මා එහෙම ඇවිදගෙන යනකොට ඒ අම්මා දන්නේ නැහැ මම කවුද කියලා. පඩි පෙලක් වගේ පොඩ්ඩක් තිබ්බා. එතනින් ගොඩ වෙනකොට මගේ අතිනුත් අල්ලගෙන තමයි ඒ අම්මා ගොඩ වුණේ. ඉස්සරහින් මම දැක්කා ඒ වැඩ පොලේම වැඩ කරන තව දුවෙකුයි පුතෙකුයි ඉස්සරහින් කතා කර කර යනවා. කොහොම හරි වැඩසටහන ඉවර කරලා මං චුට්ටක් ඒ අම්මත් එක්ක කතා කරා. කතා කරනකොට ඒ අම්මා මට කියනවා හොඳ වෙලාවට මහත්තයා ඒ වෙලාවේ හිටියේ. මගේ කකුල පැටලුණා. මට ඇවිද ගන්න බැරුව වැටෙන්න ගියා. ඒ වෙලාවේ තමයි මම මහත්තයාගේ අතේ එල්ලුනේ අනේ සමා වෙන්න. මම දන්නේ මහත්තයා තමයි වැඩසටහන කරන්න එන එකනා කියලා. මං කිව්වා කමන්නේ අම්මේ. ඔයා නිකන් හරියට අපේ අම්මා වගේ මට කියලා. ඊට පස්සේ මං කිව්වා අර ඉස්සරහින් ගියපු ළමයා ඒ වෙලාවේ ළඟ හිටියා. මං අඬ ගහලා කිව්වා මේ අඳුරනවද මේ කවුද කියලා. ඔයගොල්ලෝගේ වැඩපොලේ වැඩ කරන අම්ම කෙනෙක්. ඒ ළමයා බිම බලාගෙන හිටියා. මං ඔයා අඳුරන්නේ නැද්ද? නෑ සර්. ඒ අපේ අම්මා. මං කිව්වා ඊට පස්සේ ඔයා වැඩට යනකොට එනකොට අම්මගේ ළඟින්ම ඉන්න. හදිස්සියේවත් එයාගේ පය පැටලුනොත් අල්ලගන්න අපි එයා ළඟ ඉන්න ඕන. ඔයාට තේරෙනවද? ඔයා චූටි කාලේ දණිපණි ගාලා නැගිටිනකොට ඔයා වැටෙයි කියලා බයට වත්තම් කරගෙන ගියපු ඔයාගේ අම්මා මේ. ඇයි දැන් අපිට බැරි? මං ඔහොම කියනකොට අර අම්මගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් වැටුණා. මං ටිකක් අම්මා දිහා බලන් හිටියා. බලන් ඉඳලා මං ඒ අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ ඔය කඳුළු? ඒ අම්මා මට කියනවා මහත්තයෝ මම මේ ෆැක්ටරි එකේ වැඩ කරන්න කලින් මම වෙන ආයතනයක වැඩ කරා. මගේ තරුණ කාලේ ඒ කාලේ මට ලොකු chance එකක් ආවා ෆැක්ටරි එක නියෝජනය කරලා ජපානයේ අපේ ලොකු ෆැක්ටරි එකේ වැඩට යන්න. ඉතින් ඔක්කොම කටයුතු ආයතනයෙන් ලෑස්ති කරමින් ගියා. මාත් ඒකට හරි ආසාවෙන් කැමැත්තෙන් සූදානම් වෙමින් හිටියා. එතකොට මම බැඳලා මට දරුවෝ දෙන්නෙක් හිටියා. ඔක්කොම ලෑස්ති කරලා යන්න දවස් ගාණක් තියද්දී මගේ ශරීරයේ පොඩි වෙනසක් සිද්ධ වුණා. ඊට පස්සේ මම මහත්තයත් එක්ක ගිහිල්ලා චෙක් කරලා බැලුවා මොකද්ද මේ වෙනසට හේතුව කියලා. එතකොට වෛද්‍යවරු කිව්වා ඔයාට සතුටු වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඔයාගේ තුන්වෙනි දරුවා ලැබෙන්නයි යන්නේ කියලා. මට ගොඩක් සතුටුයි. මහත්තයාටත් ඒ වගේම සතුටුයි. අපි දෙන්න හරි සන්තෝෂෙන් ගෙදර ආවා. වැඩපොළට ගියා. වැඩපොළට විස්තරේ දැන්නුවා. දැන්නුවම වැඩපොළෙන් කියනවා හැබැයි ඔයාට ඔය විදිහට නම් ජපන් යන්න බැරි වෙයි. එහෙම වුණොත් අපරාධයේ අවස්ථාව. ජීවිතේට කෙනෙකුට මේ වගේ අවස්ථාවල් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මේ ලැබිලා තියෙන අනගි අවස්ථාව ඔයා මග අරව ගන්න එපා. චුට්ටක් ඒ ගැන හිතන්න. ඔයාට දරුවෙක් නම් ඕන වෙලාවක හදාගන්න පුළුවන්. මහත්තයත් ඉන්නවනේ. හැබැයි ආපහු ජපන් යන්න ඔයාට chance එකක් එන එකක් නැති වෙයි. මට ඒ විදිහට කිව්වා. මගේ යාළුවොත් ගොඩාක් කිව්වා පිස්සුද බං ඔය chance එක කොහොම හරි ජපන් ඵලයන්. ඔය අවුරුදු 5 ඉඳලා ආපුවම මේ කරදරේ ඉවරයි. ඔබට මුළු ජීවිතේම ගොඩ දා ගන්න පුළුවන් මේ ගමන ගිහින් ආවහම. අනිත් එක ඔක්කොම කම්පැනි.
අවුරුදු 5ක් රස්සාව කරලා හොඳ ගානකුත් හොයාගෙන ඔබට ශපාන්ගේ ජීවත් වෙන්න පුළුවන් විදිහට ආපහු ලංකාවට ආව හැකි. ඒකින්ද පොඩ්ඩක් ඒ ගැන හිතන්න. මට යාළුවෝ කිව්වා නෑදෑයෝ කිව්වා හැමෝම කිව්වා. හැබැයි මගේ හිත දුන්නේ නෑ ඒගොල්ලෝ කියපු දේ කරන්න. මං ජපන් යන ගමන නවත්තලා මහත්තයෝ මම මගේ දරුවා හදාගත්තා. ඒ දරුවා තමයි අර මගේ ඉස්සරහින් ගියේ. මං වැටෙනකොට අල්ලගන්න ළඟ හිටියේ නැත්තේ. අම්මා එහෙම කියනවා. මං කියන්නේ මේ රටේ දරුවන්ට. මං කියන්නේ මේ රටේ තාරුණ්‍යයට. මං කියන්නේ මේ රටේ යෞවනයට. අපේ අම්මා අපේ අප්පච්චි ජීවිතේ නොඑක විද කැපකිරීම කරලා තමයි අපිව මේ තැනට ගෙනාවේ. අපේ ජීවිතේ බැරි වුණොත් එයාව හරියට රැක බලා ගන්න. අපේ ජීවිතේ බැරි වුණොත් ඒ දෙන්න හරියට නිසි ලෙස ආදරෙන් රැක ගන්න. ජීවිතේ අපිට වෙන මොනව හම්බුණත් වැඩක් නැහැ. එදා මගේ දේශනේ වැදගත්ම කෑල්ල ඒ විදිහට ඉවර වුණා. අර දරුවා මට පුළුවන් වුණා එදායින් පස්සේ මැරෙන තුරාවට ආදරෙන් අම්මා බලා ගන්න එක යෞවනියක් බවට පරිවර්තනය කරන්න. මේ රටේ තාරුණ්‍ය, මේ රටේ ජව සම්පන්න තරුණ යෞවනය තමන්ගේ අම්මා, තමන්ගේ අප්පච්චි ආදරෙන් රැකගන්න. මුළු ජීවිතේම ඒ දෙන්න කරගන්න. ජීවිතේ කවදාවත් ඔයාට වරදින්නේ නැහැ. අම්මගේ අප්පච්චිගේ ආශිර්වාදය දරුවෙකුට මහා මෙරක්.